හායි ඔයාලට කොහොමද? ඔන්න අද අරගෙන ආවේ අපි IPL මැච් එකක් බලන්න ගියපු vlog එක. ඉතින් මම තනියම නෙවෙයි ගියේ මෙන්න මේ යාළුවෝ දෙන්නත් එක්ක. මේ වෙලාව වෙනකොට පාරේ පුදුම සෙනගක් හිටියේ. ඒ පැත්තට යන වාහන වලට විතරයි මේ පැත්තෙන් යන්න දෙන්නේ. අනික් පැත්තට හඩු ගාලා පාර වහලා තියෙන්නේ. ඉතින් ගොඩාක් දුර අපිට පයින් යන්න වුණා. අපි ආපු වාහනෙන් බැහැලා. ඉතින් ඔහොම තමයි අපි ග්‍රවුන්ඩ් එකට ටික ටික ළඟා වුණේ. ඇත්තම කිව්වොත් මෙයාලා අපිට ගෙනියන්න දෙන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා මෙතනදී. ඇතුළට කුඩයක්, ඒ වගේම වතුර බෝතල් ගෙනියන්න බෑ. කාසි ඔයාගාව කාසි තියෙනවා නම් ගෙනියන්න දෙන්නේ නැහැ. බ්ලූටූත් ස්පීකර්ස්, ඒ වගේම හෙඩ්සෙට් අනම් මොකුත් ගෙනියන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ ටිකට් එකේ අපිට ඒ දේවල් සඳහන් කරලා තිබුණා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි ඉඳගන්න අපි බුක් කරපු සීට් වලට ආවේ. ඉතින් අද මැච් එක ඔන්න ඔහොම තමයි පටන් ගන්න යන්නේ. මම කිව්වේ නෑනේ අද කවුද ප්ලේ කරන්න කියලා. අද ඉන්නේ ලක්නෝ සුපර් ජයන්ට්ස් සමග කොල්කටා නයිට් රයිඩර්ස්. ඉතින් අපි මැච් එක බලන්න ආවේ ලක්නෝ එකානා ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් එකට. ඉතින් මෙතන අපිට සෑහෙන දුරයි. අපි ඉන්න තැන ඉඳලා කිලෝමීටර් 10ක් විතර දුර අපිට එන්න වුණා. සෑහෙන සෙනගක් ඇවිල්ලා හිටියා බලන්න. ඔන්න මෙන්න මෙයා වඳුරනවද බලන්න. එයත් ළඟට ටිකක් අපි ඉන ළඟ හරියට ආවා. එයාවත් දකින්න පුළුවන් වුණා. ඉතින් මට මතක විදිහට එදා ලක්නෝ ටීම් එක පැරදුනා. කොල්කටා නයිට් රයිඩර්ස් වින් කරා.